1948 ශ්‍රී ලංකාව නිදහස් වීමට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙරට ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට තරම් දැනුවත්කමක් නොමැති බවට උපකල්පනයක සිටියා. නිදහසින් පසු ගෙවී ගිය කාලයේ දෙස නැවත හැරී බලන විට ඒ ගැන නැවත කතා කළ යුතු නැති බව සිතමු. සමාජීය ලෙස රටක් දියුණු වෙන්න නම් අධ්‍යාපනික සාක්ෂරතාව ආකල්ප වගේම දේශපාලනික සාක්ෂරතාව ඉතාම වැදගත්. අරගල සමයේ නිවාස හානි වූ මන්ත්‍රීවරු ඇමතිවරු පිරිසක් පන්නිපිටිය වීරමාවතේ වියත්පුර නිවාස සංකීර්ණයේ බ්ලොක් අංක 5 නිවාස ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව නිවාස 26ක් නියමිත මිලෙන් අඩක මිලට ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අමතක නොකොට ඉන් නිවාසයක් ලබා ගැනීමට අවස්ථාව උදා කර ගැනීම කොතරම් හාස්‍යජනකද. මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ 76 දෙනෙකුට කතානායකවරයා අස්නම් කරලා නිවාස ලබා දෙන්න කියලා තියෙනවා. 125ක කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්න, ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්න. ප්‍රසන්න රණදුංග මහත්තයා වෙන් කරපු ගෙට මිලියන 9.9ක් ගෙවලා තියෙනවා. ආණ්ඩුවට පාඩුයි මිලියන 11. අය අමතුමාට අපි දැනගන්න කැමති ඔයා අතතර ඉන්නවද කලින් වන්දි ගත්ත කට්ටිය? මෙතන ඉන්න වන්දි ගත්ත ඔය. ඒ කියන්නේ වන්දි මුදලුත් අරගෙන තියෙනවා. ඊට අමතරව මේ අයගේ ගෙවල් ඉන්ෂුරන්ස් ඒවත් අරගෙන තියෙනවා. ඊට අමතරව රජයේ ගෙවල් ටිකක් කුණු කොල්ලට අරන් තියෙනවා. මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නේත් නැහැ. රජයේ දීපල හිතු ආකාරයට අවභාවිත කර ඇත්තේ හා තමන් සතු කරගෙන ඇත්තේ ඔවුන් මියන තුරුම රහසක් ලෙස සමාජයට පුවතක් වශයෙන් වාර්තා නොවනු ඇතැයි උපකල්පනයක පිහිටා බව හොඳින්ම පෙනී යයි. සීලාචාරවත් සමාජයක එක් අලාභයකට පිරමීඩ ක්‍රමයකට අවස්ථා රැසකදී වන්දි ලබා ගැනීමක් මේ දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් රටකවත් සිදු වී ඇද්ද යන්න පරීක්ෂා කළ යුතුය. බාධාවක් විය හැකි තැන් මගහරවා ගැනීමට කතානායක අනුමැතිය මගින් ආවරණය කර ගැනීමට සමත් කපටි බුද්ධිය හොඳට පාවිච්චි කළ අවස්ථාවක් ලෙසද හඳුනා ගැනීම අපහසු නැත. එදා පැවති ශක්තිමත් විපක්ෂය මේ ගැන පුවතක් සමාජයට දීමට අසමත් වීමත් සැලකිය යුතුය. ඔක්කොම යාළුවෝ මල්ලි මතක් වෙන්නේ එවිටයි. 2019 වන විටත් ඝාතන සංස්කෘතියක් තිබුණු එල් සල්වදෝරේ ජනාධිපති ලෙස 43 හැවිරිදි නයිබ් බුකල්පත් වී 85000ක් සිරගත කොට රට තිබුණු තැනින් අඩි ගාණක් ඉදිරියට ගැනීමට සමත් වූවා. ඒ අයුරින්ම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් වැනි පාලනයකින් මුදවාගත් රට හොර දූෂිත වංචනිකයින්ට නිසි දඬුවම් දී යුක්තිගරුක හා නීතිගරුක රටක් ලෙස ඉදිරියට යන හැටි දෙස රටවැසියන් වගේම ලොවක් බලා සිටී.